පැහැදිලි රාත්‍රී අහසක් දිහා බලනකොට තරු ලක්ෂ කෝටි ගණනකින් පිරීලා තියෙන අපේ මව් මන්දාකිනිය, ඒ කියන්නේ ක්ෂීරපතය ඔබ දැකලා ඇති. මේ අතිවිශාල තරු වලාකුළ දිහා බලනකොට ඔබට කවදා හරි හිතිලා තියෙනවද මේ මුළු මන්දාකිනියම එකට බැඳගෙන ඉන්න මේකේ හරි මැද තියෙන අදෘශ්‍යමාන බලවේගය මොකක්ද කියලා? අද අපි කක්ෂීයමානය තුලින් ඔබව අරගෙන යන්නේ ආලෝකයටවත් පැනලා යන්න බැරි තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් තියෙන අපේ මන්දාකිනියේ හදවත බඳු වූ ඒ අති දැවැන්ත අභිරහස ළඟටයි. ආයුබෝවන් අභ්‍යවකාශයට ආදරය කරන සියලු දෙනාටම. අභ්‍යවකාශයේ රහස් හොයාගෙන යන කක්ෂීයමානය YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ක්ෂීරපතේ හරියටම මැද තියෙන දැවැන්තම කළු කුහරය වන Sagittarius A* කළු කුහරය ගැනයි. මේ කළු කුහරය කොච්චර ලොකුද, ඒක අපිව ගිලගනීද, මේ හැමදේම ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ 26000ක් විතර ඈතින් ධනු රාශිය නැත්නම් Sagittarius constellation දිශාවට වෙන්න තමයි අපේ මන්දාකිනියේ මැදේ පිහිටලා තියෙන්නේ. මේ මැදේ තියෙනවා අති දැවැන්ත කළු කුහරයක්. ඒ කියන්නේ super massive black hole එකක්. විද්‍යාඥයින් මේකට නම තියලා තියෙන්නේ Sagittarius A* කියලා. මෙතන තියෙන තරු ලකුණෙන් අදහස් කරන්නේ මේක විශේෂිත ආකර්ශනීය ගුවන් විදුලි තරංග ප්‍රභවයක් කියන එකයි. සාමාන්‍යයෙන් තරු පුපුරලා ගිලිලා හැදෙන කළු කුහර නැත්නම් stellar black holes අපේ සූර්යයා වගේ කීප ගුණයක් විශාල වුණාට මේ Sagittarius A* කියන්නේ supermassive, එහෙමත් නැත්නම් අති දැවැන්ත කළු කුහරයක්. මේක කොච්චර බරද කියනවා නම් මේ කළු කුහරේ ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධය වගේ මිලියන 4 ගුණයකටත් වැඩි. ඒ කියන්නේ අපේ ඉරවල් ලක්ෂ 40ක් එකතු කළාම එන බර මේ කළු කුහරේ ගැබ් වෙලා තියෙනවා. ඔබ දන්නවා කළු කුහරයකට ආලෝකයවත් පිට කරන්න බැහැ කියලා. ඒ නිසා අපිට කෙලින්ම කළු කුහරයක් බලන්න බෑ. එහෙනම් විද්‍යාඥයන් කොහොමද හරියටම කිව්වේ ක්ෂීරපතයේ මැද තියෙන්නේ කළු කුහරයක්මයි කියලා? මේක තහවුරු කරන්න දශක ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයින් විශාල පරිශ්‍රණයක් කළා. ඔවුන් කලේ ගැලැක්සියේ මැද තියෙන තරුවල ගමන් මඟ නිරීක්ෂණය කරන එක. ඒ අතරින් S2 කියන තරුව ගොඩක් විශේෂයි. විද්‍යාඥයින් අවුරුදු ගාණක් තිස්සේ වළම් හිටියා මේ S2 තරුව මොකක් හරි නොපෙනෙන ලක්ෂයක් වටේ අතිශය වේගයකින් තප්පරයට කිලෝමීටර් 5000ක පමණ වේගයකින් වගේ ගමන් කරනවා. කිසිම ආලෝකයක් පිට කරන්නේ නැති හැබැයි සූර්යයන් ලක්ෂ 40ක බරක් තියෙන කුඩා ලක්ෂයක් අභ්‍යවකාශයේ තියෙනවා නම් භෞතික විද්‍යාවට අනුව ඒක අනිවාර්යෙන්ම කළු කුහරයක් වෙන්නම ඕනි. මේ විශිෂ්ට සොයාගැනීම වෙනුවෙන් ඇන්ඩ්‍රියා ගෙස් සහ රයින්හාඩ් ගෙන්සල් කියන විද්‍යාඥයින්ට 2020 අවුරුද්දේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයක් හිමි වුණා. අවුරුදු ගාණක් ගණිතමය සමීකරණ සහ වෙනත් තරුවල ගමන් මගින් පමණක් ඔප්පු කරලා තිබුණු මේ Sagittarius A* කළු කුහරය 2022 මැයි 12 වෙනිදා මුළු ලෝකයටම බලා ගන්න පුරුවන් වුණා. ඒ තමයි මේ ඔබ දකින ඡායාරූපය. මේක සාමාන්‍ය කැමරාවකින් ගත්තු එකක් නෙවෙයි. ලෝකයේ වටේම තියෙන රේඩියෝ දුරේක්ෂ 8ක් එකට සම්බන්ධ කරලා පෘථිවිය තරම් විශාල දුරේක්ෂයක් නැතිනම් ඉවෙන්ට් හොරයිසන් ටෙලිස්කෝප් එකක් නිර්මාණය කරලා තමයි මේ ඡායාරූපය ගත්තේ. මේ පින්තූරේ මැද තියෙන කළු පාට කොටස තමයි අපි ඉවෙන්ට් හොරයිසන් හෙවත් සිදුවීම් ක්ෂිතිජය කියලා කියන්නේ. ඒ කියන්නේ ආලෝකයටවත් ආපහු එන්න බැරි සීමාව. වටේට තියෙන තැඹිලි පාට වලල්ලෙන් පෙන්වන්නේ මේ කළු කුහරයේ වටේට ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් කැරගෙන අධික ලෙස රත් වුණු වායු සහ ප්ලාස්මා අංශුයි. කළු කුහරයක් අපේ මන්දාකිනියේ මැද තියෙනවා කිව්වම ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි මේක කවදා හරි අපේ ලෝකයක් ගිලගනීද කියන එක. කෙටියෙන්ම කිව්වොත් නැහැ. කළු කුහර කියන්නේ අභ්‍යවකාශයේ තියෙන රික්තක නෙවෙයි. හැමදේම ඇදලා ගන්න. ඒවටත් තියෙන්නේ සාමාන්‍ය ගුරුත්වාකර්ෂණයක්. අපේ පෘථිවිය ඉර වටේ කැරකෙනවා වගේම අපේ මුළු සෞර ග්‍රහ මණ්ඩලයම මේ Sagittarius A* කළු කුහරයේ වටේ කක්ෂගත වෙලා තමයි තියෙන්නේ. අනික අපි ඉන්නේ මේ කළු කුහරේ ඉඳලා ආලෝක වර්ෂ 26000ක් තරම් අතිශය ආරක්ෂිත දුරකින්. ඒ නිසා කිසිම දවසක මේ කළු කුහරේ නිසා අපේ පෘථිවියට නම් අනතුරක් වෙන්නේ නැහැ.
ඇත්තටම කිව්වොත් මේ අතිදැවැන්ත කළු කුහරේ ගුරුත්වාකර්ෂණය තමයි අපේ මුළු ක්ෂීරපතයම විසිරී යන්න නොදී එකට බැඳගෙන ඉන්න ප්‍රධානම සාධකය වෙන්නේ. සැජිටේරියස් A කියන්නේ අපේ විශ්වයේ තියෙන අරුම පුදුම නිර්මාණයක්. තවමත් විද්‍යාඥයින් මේ කළු කුහරය ගැන දිනපතාම අලුත් දේවල් හොයාගන්නවා. මේ අභිරහස් කළු කුහරය ගැන අද ඔබ ගොඩක් දේවල් දැනගන්න ඇති කියද මම හිතනවා. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා අභ්‍යකාශයට ආදරය කරන ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේම විශ්වයේ තවත් අපූරු තොරතුරු අරගෙන එනකල් අපේ කක්ෂීය මානය YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. විශ්වයේ සැඟවුණු මානයන් සොයා යන තවත් කතාබහකින් අපි නැවත හමුවෙමු. කක්ෂීය මානය සමගින් එකතු වූ ඔබට ස්තුතියි.